ऐसा ही अब महसूस दिल को हो रहा है, बरसों के पुराने जख्म पे मरहम लगा सा है। अब है सामने, जिसे छू लूं जरा, मर जाऊं या जीऊं जरा, खुशियाँ चूम लूं या रो लूं जरा, मर जाऊं या जीऊं। සමාන විදිහට සෑහෙන ගොඩක් තියෙනවා එක්සෑම්ස් අසයින්මන්ට් ඒවා. එතකොට ඒවා කරන ගමන් ට්‍රැවල් උත් කරලා ඒ වීඩියෝස් උත් එඩිට් කරලා කොහොමද මේ ටයිම් එක මැනේජ් කරගත්තේ? හොඳ ප්‍රශ්නයක්. ඉතින් මුලින්ම කතා කරන්න බොහොම ස්තුතියි මේ වැඩසටහනට ආරාධනා කරන්න මගේ යුනිවර්සිටි එකේම ඔන්ටර්ප්‍රනර්ෂිප් ක්ලබ් එකකින් මෙහෙම ආරාධනා කිරීම ගැන ගොඩක් සතුටුයි. ටයිම් මැනේජ්මන්ට් ගැන කතා කරොත් එහෙම මගේ අක්කා තමයි මට හිටියේ. අක්කා යාගේ ෆෝන් එක ගත්තා ඉතින් අපි විනාඩි 30කින් වගේ වීඩියෝ එකක් කරා. ඊට පස්සේ මමම තමයි එඩිට් කළේ CapCut. මුලින්ම දන්නෙත් නැහැ අවුරුදු 16යි මම ඕල්ඩර් කරන්න මාස දෙකකට කලින්. ඊට පස්සේ මට කිසිම දෙයක් තිබ්බේ නැහැ. ගෙදර තිබ්බ බඩු මුට්ටු වලින් ඒ ගෙදර ගේ සහ සහකාර කළමනාකරු පසක් නාමසිංහට ආරාධනා කරනවා වේදිකාවට. සමාජයේ බහුතරයක් මිනිස්සු දෙයක් පටන් ගන්න. ඒ දේ වැරදි කියලා තියෙන බයට දේවල් අතරින්දී මම මේ කතා කරන විශේෂ පිරිස එයාලට ජීවිතේ පරාජය